කියන්නේ නැහැ අඩි සද්දයක් එන්නේ නැහැ ඒක හොඳයි මොකද අඩි සද්දයක් එනවා කියන්නේ ටිකක් බය වෙන්නේ කියලා බලන්න මොනවද හදලා තියෙන්නේ කියලා චිප්ස් තියෙනවා චීරෝස් තියෙනවා Hi welcome back to my YouTube channel ඉතින් වෙනද වගේම ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා අද මම ඔයාලට ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරයි කියලා ඒ වගේම අද ඉරිදා ඉතින් දැන් ඉරිදා උදේ 7 විතර වෙලා ඇති ඉතින් අද මම ඔයාලව එක්කන් යනවා හයික් එකකට මාත් එක්ක ඇවිදින්න ලස්සන තැනකට ඔයාලව එක්කන් යන්නේ මේක මගේ ෆස්ට් ටයිම් දැන් ඩ්‍රයිව් එකක් තියෙනවා 30 මිනිත්ස් ඩ්‍රයිව් එකක් තියෙනවා ඉතින් හොයාගෙන යමු බලමු මම අතරමං උනේ නැති වුණොත් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරයි ඒ වගේම ෆ්‍රයිඩේ වීඩියෝ ක්ලිප්ස් වගේක් තියෙනවා ඔයාලට පෙන්වන්න මගේ වීකෙන්ඩ් එක ගෙවන විදිහ ඉතින් මම ෆ්‍රයිඩේ බර්ත්ඩේ පාටි එකක් ප්ලෑන් කරා මගෙන් ඒකෙත් පුංචි කොටසක් මම මේකට ඇඩ් කරලා තියෙනවා අපි එන ඒක බලලා එමු පාටියකට හැමදේම ලෑස්ති ඔයාලට පේනවාද පිටිපස්සේ තමයි තියෙන්නේ පාටියකට මම ලෑස්ති කරපු කෑම ඉතින් අපි ගිහලා බලමු මම මොනවද හදලා තියෙන්නේ කියලා ඊට කලින් ඔයාලට පෙන්නන්නම් තියෙන මගේ බුදු පිළිමේ දැන් ඔයාලා මේ ගැන ඉතින් මම රයිස් එකක් හැදුවා ලොකු රයිස් එකක් 10 දෙනෙක්ට ඇති වෙන්න 11 දෙනෙක්ට විතර ඇති වෙන්න චිකන් හැදුවා තව හනි චිකන් එකක් හැදුවා ඒක වහලා තියෙන එක අරින්න බෑ ඊළඟට චිප්ස් තියෙනවා චීරෝස් තියෙනවා ඊළඟට වයිට් රයිස් තියෙනවා ඊළඟට පේස්ට්‍රි හැදුවා ඩිනර් බන්ස් garlic bread pastry මේවාට තමයි මම මේ චුටි කප් වලට මම හිතන් ඉන්නේ සෝස් ඩිප්ස් දාන්න. ඉතින් මම මේ කප්ස් ටිකක් ලෑස්ති කරලා ඊළඟට කැෂු තියෙනවා. ඒක highly recommend මේක මාර රහයි butter toffee cashew කියලා. ඒක මාර රහයි සහ watermelon තියෙනවා. ඉතින් මේ ටික තමයි ලෑස්ති. ඊළඟට මම මෙතන ලෑස්ති කරන්න හිතන් ඉන්නවා drinking section එක මම මෙතෙන්ට drink එකක් දාන්න හිතන් ඉන්නවා. ඊළඟට මේ තියන්නේ කේක් ඒරියා එක කේක් එක කැපුවට පස්සේ මේ කේක් එක මාර ලොකුයි huge මේක 48 දෙනෙක්ට කන්න පුළුවන් කේක් එකයි. ඉතින් මේක කපලා මම ප්ලේට්ස් වලට ළඟම තියලා තියෙනවා කට්ටියට දෙන්න. ඊළඟට මෙතන tissues and paper wooden forks ලෑස්ති කරලා තියෙනවා. Birthday to you, happy birthday to you, happy birthday dear Nuan, happy birthday to you. Yeah. I think that's me. I think you have one I have a scar that is deeper. Every summer we have fun. Every summer we are going down. Every summer we are surfing around until the sun goes down. Everybody's gonna wild. Everybody's gonna be so young.
පෙන්නනවා කොහොමද මම පාටි එකක් arrange කරේ කියලා. ඉතින් එදා ගොඩක් මගේ යාළුවෝ ආවා. ඉතින් ගර්ල්ස්ලාත් ආවා. ඉතින් අපේස්ලා අපි කට්ටිය ඉතින් කකා බිබි අරගොල්ලෝ බාබකියු දාලා දෙන ඒවා කකා බිබි අපි ඉතින් ෆිල්ම් මූවිස් බැලුවා. මූවිස් දෙකක් විතර බැලුවා. මං හිතන්නේ ඒ වගේම බොයිස්ලා ටික නම් ඉතින් ඒගොල්ලෝ ගොඩක් ෆන් එකක් ගත්තා. මං ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මේගොල්ලෝගේ නයිට් එක arrange කරලා තිබ්බා. ඒගොල්ලෝ කැමති දේවල් දාලා. ඉතින් ඒ විදිහට තමයි පාටි එක තිබ්බේ. ඒ වගේම දැන් තව ටිකකින් අපි පිටත් වෙනවා. ඉතින් මම ඔයගොල්ලන් එක්ක මගේ හයිකින් බෑග් එක පැක් කරන්න හිතුවා. ඉතින් හයිකින් බෑග් එක කිව්වට මෙන්න මේක තමයි මගේ බෑග් එක. සයි මෙන්න මේ වගේ මල් තියෙන ඒවට ඔයගොල්ලෝ දන්නේ නැති. ඉතින් මල් තමයි හැමදාම තියෙන්නේ. ඉතින් එහෙනම් මගේ බෑග් එක අපි පැක් කරමු. 10,000 steps hike එකක් කියලා තමයි කියන්නේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා. ඉතින් මම මේකට firstly මගේ camera equipments ටික pack කරගන්න. ඉතින් මම මේකට තමයි ඔක්කොම දාන්නේ camera equipments. ඒත් එක්කම මගේ drink bottle එක තියෙනවා. අනිවාර්යෙන් drink bottle එක ගන්න ඕනේ. ඉතින් drink bottle එක ගන්නවා. ඒක යනකොට ඔයගොල්ලෝ high ගිහලා තියෙන කට්ටිය නම් ඔයගොල්ලෝ දන්නවා ටිකක් මහන්සි වෙනවා. අපේ sugar level එක බහිනවා. අපේ ඇඟේ කියන්නේ අපි මම උදේට breakfast එක ගන්නේ නැතුව තමයි hike එක යන්නේ. උදේම ගිහලා ඉවර කරනවා. ඉතින් ඒක නිසා ටිකක් කෝකනට් කියලා මම ගත්තා මගේ ප්‍රෝටීන් ෂේක් එක. මේක තමයි මම යූස් කරන්නේ. මේක කෝල්ස් එකේ තියෙනවා. ප්‍රෝටීන් ෂේක් එක ගත්තා. ඒ වගේම බනනස් දෙකක් ගත්තා කෝකනට් බඩගිනි වුණොත් කියලා. මොකද ඒක ගොඩක් සීනරිස් තියෙන ලස්සන පැත්තක්. ෆුලි අපිට කලින් ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක වොක් එකක් මේක හයික් එකක් විදියට යනවා නම් අනිවාර්යයෙන්ම පැයකමාරක විතර කාලයකින් ඔයගලන්ට අවසන් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් බලමු ඊට කලින් වුණත් ඉවර කරන්න පුළුවන්ලු. ඉතින් ඒ වුණත් ලස්සන බලන්නත් ඕනේ, ඔයාලට පෙන්වන්නත් ඕනේ මොනවද තියෙන්නේ කියලා. ඒක නිසා මම හිමීට තමයි මේ හයික් එක කරන්න හිතන් ඉන්නේ. එහෙනම් අපි යමු. අපි දැන් ඉතින් අපේ ගමන ඇරඹුවා කොකාඩා ට්‍රැක් මෙමෝරියල් වර්ක් එකට. ඉතින් මේක පුදුමාකාර විදිහට ප්‍රසිද්ධ ස්ථානයක්. එතකොට ගොඩක් අය මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කට්ටිය වගේම ටුවරිස්ට්ලාත් මෙහෙට එනවා. ඉතින් මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මේ කොකාඩා ට්‍රැක් එක ගැන මම පොඩි විස්තරයක් කිව්වොත් මේක 1900 ගණන් වල ඕස්ට්‍රේලියාවේ හමුදාව ඒ යුද්ධ කාලයේදී යන්න හදාගත්ත ට්‍රැක් එකක්. ඉතින් මේ ට්‍රැක් එක මුලදී ඒගොල්ලෝ හදලා තිබිලා තියෙන්නේ ගස්වල කඳන් අතු දාලා තමයි මේ පහසු වෙන්න හදලා තිබිලා තියෙන්නේ. නමුත් 1980 ගණන් වලදී විතර මේක ප්‍රතිසංස්කරණය කරලා අපිට යන්න පුළුවන් විදිහට මේ විදිහට පඩිපෙළ හදලා තියෙනවා. ඉතින් අපි දැන් මේ ඇවිදගෙන යන්නේ ඒ ට්‍රැක් එකේ තව ට්‍රැක් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ අතුරු පාරවල් තියෙනවා. ඉතින් මම ඒක ගොඩක් මිනිස්සු ඉන්න නිසා මම හිතුවා මම තනියෙන් පොඩ්ඩක් කවුරුත් ගිහිල්ලා නැති ට්‍රැක් ටිකක් ගිහිල්ලා බලනවා කියලා. ඉතින් වෙනස කරත් එක්ක ඉතින් මම මේ විදිහට ලස්සන තැන් හොයාගෙන මේක ඇත්තටම වැසි වනාන්තරයක්. ඉතින් වැසි වනාන්තරයක් කියන්නේ හරිම ලස්සනයි. ලංකාවෙත් තියෙනවා මේ වගේ ලස්සන වනාන්තර. ඉතින් ඒ ලංකාවේ ෆීලිං එක ඇත්තටම මට මෙතෙන්ට ආවම දැනුණා. ඉතින් ඒක නිසා මම කැලෑව ඇතුළට අඩිපාරක් දිගේ කැලෑව ඇතුළට තමයි ආවේ. ඉතින් මේ කැලෑව ඇවිදගෙන යනකොට ඔයාලට බලන්න පුළුවන් වොම්බැට්ස්ලාව හම්බ වෙනවා. ඒ වගේම කැන්ගරූස්ලා, ඒ වගේම කුරුල්ලෝ ජාති නම් මාර ගොඩක් හිටියා. කවුරුත්ම නැති පැත්තක කවුරුත්ම නැවලට වෙන ඇති සද්දයක් බද්දයක් නැහැ, කවුරුත් නැහැ. මම ට්‍රැක් එක මාරු කරා. ඒ කියන්නේ හැමෝම යන ට්‍රැක් එක ගොඩක් මිනිස්සු හිටියේ. ඉතින් මම ට්‍රැක් එක මාරු කරලා පුංචි අඩිපාරකින් ආවේ. දැන් ඒක කොහෙට යනවද දන්නේ නැහැ. ඉතින් මම අඩිපාර ෆලෝ කරගෙන ඒක ට්‍රස්ට් කරගෙන ඇවිදගෙන යනවා. ඉතින් ඔයාලට පේන ඇති කවුරුත්ම නැහැ. සද්දයක් එන්නේ නැහැ. අඩි සද්දයක් එන්නේ නැහැ. ඒක හොඳයි. මොකද අඩි සද්දයක් එනවා කියන්නේ ටිකක් බය වෙන්න ඕනේ. මේ වගේ කැලෑවක අඩි සද්දයක් නැහැ. අටේම කොළ පාට. ඒ වගේම මට මෙහෙම අතු දෙකක් කියන්නේ ගස් දෙකක් එකට යාවෙලා නිකන් දොරක් වගේ දොරටුවක් හම්බුණා. ඉතින් ඒක හරිම ලස්සනයි. ඉතින් ඔයාලා පොඩ්ඩක් ඉමේජිනරි ඔය කතා අහලා තියෙන කට්ටිය නම් ඔයාට පොඩ්ඩක් බය හිතේ. මොකද ඒ කතාවල තියෙනවා මේ වගේ දොරටුවක් වගේ පේන ගස් තියේදී ඒව මැදින් යන්න එපා කියලා කැලෑවල තනියෙන්. මාර විශාලයි. මෙතනින් ඒ ගහ කපලා මං හිතන්නේ ඒක කඩන් වැටෙන්නේ නැති හොලඟ. අවුරුදු 100ක් විතර පරණයි. මෙන්න මේ ලේයර්ස් මෙන්න මේ ලයින්ස් වලින් තමයි කියන්නේ ඒගොල්ලන්ගේ වර්ෂය. ඉතින් මෙතන
මං හිතන්නේ මෙතනම තියෙන අවුරුදු 10ක් 20ක් විතර. ඉතින් මේක අවුරුදු 100කට වැඩි කියලා තේරෙනවා. වටේම මේ ලයින්ස් තියෙනවා. ඉතින් මේ ගහ අපි එතනට ඇතුළට ගිහලා බලමු. මෙතන ගහේ කඳ හරිම විශාලයි. මෙන්න මේ ලයින්ස් වලින් පෙන්වන්න කරන්නේ ගහේ කාලය. මෙන්න මේ කෙලින් තියෙනවනේ. මෙන්න මේ ලයින්ස් වලින් කියන්නේ කොච්චර කාලයක් හිටියද කියලා. ඉතින් ලොකු ගහක්. ඉතින් ස්ටෙප්ස් මේ වගේ ස්ටෙප්ස් ගොඩක් අපිට යන්න ඕනා. ඉතින් අපි මගක් දුරට ගියා. සම්පූර්ණයෙන් ඒ චැලෙන්ජ් එක ඉවර කරේ නැහැ. මොකද අපි දෙන්නට මහන්සි වගේම අපිට උදේ දැන් මේ වෝක් එකෙන් පස්සේ අපිට වැඩ ගොඩක් කරන්නත් තියෙනවා ගෙදර ඇවිල්ලා. ඉතින් ඒක නිසා ඉක්මනින් අපි අපේ ගමන අවසන් කරා. ඉතින් මේ විදිහට ස්ටෙප්ස් තියෙනවා. ඉතින් කැලවම් මැද්ද මේ වගේ පඩි බැහැගෙන නැගගෙන යද්දි ඉතින් මාර විදිහට ඒක දැනෙනවා. හිතට සතුටුයි, ඒ වගේම ඇඟටත් හොඳයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ මේ හයිකින් එක ඔයාලා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයා එන්ජොයි කරා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට මොන වගේ වීඩියෝස්ද බලන්න ඕනි කියලා අනිවාර්යෙන්ම. ඉතින් අදට එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.